වෙසක් පුන්සඳ නුඹ ගැබ කරා නැගුණත් අහසට නොෙන්නට තිබූ දවසක්. වෙසක් පුන් පෝදාට පිපෙන්නට පුලපුලා බලා සිටි පුෂ්පයන් විකසිත නොවී මිලින වූ දවසක්. කුසිනාරානුවර මල්ල රජ දරුවන්ගේ සල්ලු යන බිඟුගී සරින් වියැකුණු දවසක්. ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ පිරිනිවනට වැඩි දවස. සුවහසක් දෙව් බඹුන් මිනිසුන් අනේකාකාර වනසතුන් කඳුළු පිරි දෙනෙතින් බලා සිටියදී ආදාහනය වූ බුදු සිරුරෙහි අවශේෂයන් එවක සිටි දඹදිව් රාජ්‍යයන්ගේ රජවරුන් සඳහා බෙදා දුන්නේ ද්‍රෝණ බමුණා. ඔහු භස්මාවශේෂයන් කොටස් 8කට බෙදා වෙන් කළේ මගධ රාජ්‍යයේ අධිපති අජාසත් රජුන්ටත්, කපිලවස්තු නුවර ශාක්‍ය වංශිකයන්ටත්, වේශාලි නුවර ලිච්ඡවී රජදරුවන්ටත්, කුසිනාරා නුවර මල්ල රජදරුවන්ටත්, රාමග්‍රාමයේහි කෝල්වරටත්, පාවා නුවර මල්ල රජදරුවන්ටත්, අල්කප්පා නුවර බුලිස් රජුන්ටත් සහ වේතදීපයේහි බ්‍රාහ්මණයන්ටත් වශයෙන්. පිප්පලි වනයේ මෞර්ය වංශිකයන් මේ අවස්ථාවට පමා වූ හේයින් ඔවුන්ට අලු කරඬුවකුත් සහ ද්‍රෝණ බමුණා තමන් වෙනුවෙන් ධාතුන් වහන්සේලා තබා ගත්තා. මේ ධාතුන් වහන්සේලා මගධයේ රජගහ නුවරදිත්, ශාක්‍යයන් කපිලවස්තුවේදිත්, ලිච්ඡවීන් වේශාලි නුවරදිත්, මල්ල රජදරුවන් කුසිනාරාවෙත්, බුලිස් රජවරුන් අලකප්පා නුවරත්, කෝලියවරුන් රාමග්‍රාමයේදිත් සහ වේතදීප බමුණන් වේතදීපයේදිත්, මල්ලයන් පාවා නුවරත්, ද්‍රෝණ බමුණා තම ජාත භූමියේ සහ මෞර්යයන් පිප්පලි නුවරත් වශයෙන් එම ධාතුන් වහන්සේලා තැන්පත් කොට චෛත්‍යයන් ගොඩනැංවුවා. අද අපේ අවධානය යොමු වෙන්නේ මේ අතරින් ශාක්‍යවරුන් තැනවූ ඒ අසදෘශ්‍ය චෛත්‍යරාජානන් වහන්සේ වෙත. ශාක්‍යයන් ඔවුන්ට ලැබුණු ධාතුන් වහන්සේලා නිදන් කොට පළමුව මැටියෙන් චෛත්‍යයක් ගොඩනැංවුවත්, පසුව එය යළිත් විවෘත කොට ධාතුන් වහන්සේලා රතු පැහැති පාත්‍රාවන් දෙකක බහා යළිත් තැන්පත් කළා. ඒ ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවසේදී. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී ධර්මාශෝක රජු මේ ස්තූපය විවෘත කොට ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමට කුටි දෙකක් තනා තවත් බොහෝ අගනා වස්තුන්ද නිදන් කොට ගඩොලින් සෑය නිම කළේ එය තවත් විශාල කරමින්. පසුව ක්‍රිස්තු වර්ෂ 2 වන සියවසේදී කුෂාන් රජ පෙළපතේ රජදරුවන් මේ සෑය තවත් විශාල කරමින් අඩි 20ක් පමණ උස් කොට ප්‍රතිසංස්කරණය කළා. නමුත් පසු කාලීනව ඉන්දියාව තුල සිදු වූ බොහෝ භූදේශපාලනික විපර්යාසයන් විසින් බුදුදහම බෞද්ධයින් පමණක් නොව බුදුරජාණන් වහන්සේ පිළිබඳ මතකයේද ඉන්දීය භූමියෙන් බොහෝ ඈතට තල්ලු කර දැමුවේ ඉහත ගොඩනැගීම් පස් ගොඩවල් බවට පත් කරමින්. 19 වන සියවස වන විට ඉන්දීය භූමිය බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක්. කපිලවස්තු පුරය පිප්‍රවා ලෙස නම වෙනස් කරගෙන 1898 දී විලියම් ක්ලැක්සන් පෙපේ උත්තර ප්‍රදේශයේ පිප්‍රවා ප්‍රදේශයේ ඇවිදින අතරේ තැනිතලාවේ තිබුණු අසාමාන්‍ය උස් භූමියක් දැකලා මෙහි වෙන යම් වූ දෙයක් ඇතැයි සැකසිතුවා. ඔහු සිය සේවකයින් රැස් කොටගෙන එම භූමි භාගය හාරද්දී ඔවුන්ට මතු උනේ ගඩොල් ගොඩක්. සති ගණනාවක වෙහෙස ඔවුන්ට ලබා දී තිබුණේ අති විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු නටබුන් වගේ චෛත්‍යයක්. ඔහු එම චෛත්‍ය කනින්නටත් පටන් ගත්තා. අවසානයේ අඩි 20ක් පමණ යටින් ඔහුට හමු වුණේ විශාල පාෂාණ පෙට්ටියක්. පෙට්ටිය ඔහුගේ අනින් විවෘත වුණු අතර ඒ තුල තිබූ දෑ දුටු විලියම් මහත් කුතුහලයෙන් ඒ එකින් එකගෙන තමන්ගේ අසුරණයක තැන්පත් කරගෙන ඔහුගේ නවාතැන වෙත ගෙන ගියා. එම වස්තුන්ගෙන් එකක් වතුර බඳුනක් මෙන් වුණා. අනෙක ලෝහමය අසුරණයක්. තව එකක් පියන සහිත පාත්‍රාවක් සහ මැණික් රත්තරන් පිරවූ මාළුවෙකුගේ රුව සහිත පියනකින් වැසූ අලංකාර පලිඟු වලින් නිමැවූ බඳුනක්. ලෝහමය බඳුනේහි පියනේ අකුරු දෙකක් දුටු ඔහු
එය කොළයකට පිටපත් කොටගෙන කිලෝමීටර් 50ක් පමණ දුරින් ගොරක්පූර්හි සිටි වින්සන් ස්මිත් වෙත යැව්වේ එය කියවන්නට. වින්සන් එය තවත් කිලෝමීටර් 20ක් පමණ දුරින් සිටි ඇන්ටන් ෆිව්රේ වෙත යැව්වේ ඔහුට ඇති වුණු සැකයට. අවසානයේ ඒ දෙදෙනාගෙන්ම එකම පැනයක් විලියම් වෙත එවා තිබුණා. වෙන මොනවත් ලියූ දෙයක් ඒ බඳුනේ තියෙනවද? ඒ වන විටත් විලියම් ඒ අකුරු ටිකත් සොයාගෙන තිබුණේ ලෝහ බඳුනේ බඳෙන්. එහි අකුරු 36ක් තිබුණා. බ්‍රාහ්මී අක්ෂර වලින් ලියවුණු ඒ ලිපිය වර නැගුණේ පාලි ප්‍රාකෘත භාෂාවෙන්. සුකිති බත්ති නාම් සම්භාගිනි කානම් මේ සාපුට දල නාං ඉයම් සලිල නිධානේ බුද්ධසා භගවතේ සාක්‍ය. ඒ අකුරු 36 වචනයට පෙරළුනේ එලෙසින්. මේ ශාක්‍ය වංශයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සුකිති සහෝදරයින් බිරිඳ හා පුත්‍රයා විසින් තනවන ලදී. එහි සිංහල තේරුම වුණා. පසු කාලයේදී මේ කපිලවස්තු ධාතුන් වහන්සේලාත් අනෙකුත් වටිනා රන් රිදී මුතුමැණික් යනාදී ආභරණත් විලියම් පෙපේ විසින් බෙදා හැරියේ Tamanටද කොටසක් තබා ගනිමින්. ඒ බෙදා හැරි කොටස් ප්‍රධාන වශයෙන් සියම් රජතුමාටත් බුරුමේ රැංගුන් සෑයටත් මිරිසවැටි සෑයටත් අස්ගිරි මල්වතු විහාර සහ තවත් විහාර 3කටත් කොළඹ රත්නකේතිය දීපදුත්තාරාමයටත් කළුතර වස්කඩුවේ විහාරයටත් ප්‍රංශ ජපන් ඇමරිකා සහ බ්‍රිතාන්‍ය රටවල යම් යම් ස්ථානයන්ටත් බෙදී ගියා. විලියම් පෙපේගේ කොටස වසර 129කට පසුව හොංකොංහි වෙන්දේසියකට ආවේ මුළු මහත් බෞද්ධ ලෝකයම කලඹමින්. නමුත් ඉන්දීය රජය තම උරුමය වෙනුවෙන් හැම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයක්ම ගනිමින් නැගී සිටියේ ඒ වෙන්දේසියද අවලංගු කර දමමින්. අවසානයේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා යලිත් උන්වහන්සේ දිනූ මව්බිම වෙත සම්ප්‍රාප්ත වුණේ මුළු මහත් බෞද්ධයන්ගේම සැනසුම් සුසුම් මැද ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේත් ගෞරවාචාර මැද. ශාකවරුන් තැනවූ කපිලවස්තු ප්‍රිප්‍රවා චෛත්‍ය රාජානන් වහන්සේ තුල නිදන්ගත වූ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා යලි තමන් දිනුම් බිමට සම්ප්‍රාප්ත වූ පසු ප්‍රදර්ශනය වී තිබුණේ මේ අයුරින්.